අපිට මේ ලෝකේ වෙන දෙයක් නෑ. මේ වෙලාවේ සතුටෙන්ද? වගේ ලයිෆ් එක මොන වගේද ගත වෙන්නේ කියන කාරණේ තමයි වැදගත්. කෝටි ගණන් වල වාහන පැත්තත් යන දවසට මොකද ගන්නේ? ඔව් ඒක තමයි සර් මම ගන්නෙත් නැත්තේ. එහෙමද? එහෙමද? ඔව් අනේ ඔය දාලා යන්න බෑ මොකටද ඔච්චර මහන්සි වෙන්නේ? එහෙම නිකම වගේ අතාරින්න එපා ලයිෆ් එක. විඳින්න. ජීවිතේ විඳින්න. සමහර අය මෙහෙම concept එකක ඉන්නවා. මම අර හිතනවනේ මේ අංග පූර්ණ කරගෙන තමයි ජීවිතේ විඳින්නේ. උදාහරණයක් ගමුකෝ. අපි රෙන්ට් එකට ගියකට ඉන්නවා. ගියක් නැති නිසා රෙන්ට් එකට ඉන්නවා. හැබැයි මං කෙනෙකුට යෝජනා කරනවා රූම් එකට AC එකක් හයි කරගන්නකෝ කියලා. සල්ලි තියනවා. AC එකක් නෙවෙයි 10ක් හරි හයි කරන්න මොකද ගන්නෙ? සල්ලි තියනවා. හැබැයි කියනවා නෑ සර් මං ගේ හදලම AC හයි කරගෙන ඉන්නවා. මගේ ගේගෙම තමයි මං AC හයි කරන්නේ. ඔයා හිතලා බලන්න මෙහෙම. මං අහන කොච්චර කාලෙකින්ද හදන්නේ? අවුරුදු 2ක් විතර යයි තව. මං අහනවා අවුරුදු 2ක් යනකම් ෆෑන් එකක් හරි මේ පොතකින් හරි පවන් ගහගෙන මොකද ගන්නෙ? අවුරුදු 2ම ඉන්නවනේ අර දුකේ විඳින්න හැකියාව තියාගෙන. ඇයි අපි එහෙම කරන්නේ? අර අවුරුදු 2 ඔයාලට ගන්න පුළුවන්ද? ගන්න පුළුවන්ද? ගන්න බෑනේ. ඒ අවුරුදු 2 විඳලා ඔයාගේ හදන්න යන්න ඔයාගම එම් එකට යන්න. ඒ හදනගේ AC කරන්න. ඇයි අපි එහෙම කරන්නේ නැත්තේ? කවද වෙනකන්ද අපි එහෙම ඉන්නේ? තව සමහරකින් අහනවා වාහනයක් ගන්න නැද්ද? ඔය අවුවේ ආව ඇතිද? වැස්සේ තෙමුණ ඇති කියලා අහනවා. සර් එක නම් ගන්නවා මේ මං සොයි ගෙවන්න ගන්නෙ නෑනේ. වදයක් සර්. බරක්. මං කොච්චර කාලෙකින්ද ගන්නෙ? අවුරුදු 2කමාරක් විතරයි මේ යන විදියට. හැබැයි මිනිස්සයාට ඩවුන් පේමන්ට් එකක් දාලා ගන්න අතේ සල්ලි තියෙනවා. අතේ සල්ලි තියෙනවා. අර හිර වෙලා ඉන්න මානසිකත්වෙත් එක්ක මොකද කරන්නේ? අර අවුරුදු 2කමාරම පුදුම දුකක් විඳින්නේ. මං අහනවා අර ඩවුන් පේමන්ට් එක දාලා වාහනේ අරගෙන අවුරුදු 2කමාර ගත වෙනකන් භුක්ති විඳිනවා. සැප විඳිනවා. දැන් අවුරුදු 2කමාර අවසාන වෙනකොට වාහනේ ගන්නවා කියලා ටාගට් එකේ ඉන්නවනම් ඒ වෙලාවෙත් මුදල් හම්බ කරන්න ඕනද නැද්ද? ඒ හම්බ කරන එක ටාගට් කරනවා. උපයන එක ටාගට් කරනවා. අරක ගෙවන්න. මම කියන්නේ එක දෙයක් විතරයි. මිනිස්සු එක එක මානසිකත්වල ඉන්නවා. ඔයා අද දවස සතුටෙන් ඉන්න. මේ මොහොත සතුටෙන් ඉන්න. මේ මොහොත හේතුව තමයි වාට මේ මොහොතේ සිතුවිල්ල බලපාන වාගේ අනාගතේ ප්‍රතිඵලයට.